බලන් ඉන්න කෙනෙක් ඕලගේ දෙමාපියෙක් ඉන්නවා නම් ඔයාගේ දරුවන්ව මෙහෙට එවන්න ඉගෙන ගන්න මේක මම හිතනවා හොඳ ඔපචුනිටි එකක්. ඒ ළමයෙකුට ඒ කැරියර් ඇඩ්වයිස් එක හරියට දුන්නොත් ඒ ළමයාගේ ලයිෆ් එක ඉතාමත්ම කෙටි කාලෙකින් සාර්ථක කරගන්න. ඉතින් මෙහි තියෙනවානේ 25 hours work rights and ඒ benefits. මේක tier 1 එකේ green list එකේ තියෙනවා. ඒතර ඒගොල්ලෝ මාකට් එකට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික සර්විස් ටෙක්නීෂියන්ස්ලා විදියට මාකට් එකට ඇතුල් වෙන්න ඕනේ. cool levers වල තමයි මේක මේ ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ලංකාවේ දෙමාපිය මේක බලනවා. එයාට හිතනවා මගේ දරුවා මට එවන්න ඕනේ නිව්සීලන්ත වලට ඉගෙන ගන්න මේ වගේ කෝස් එකක්. O levels plus 4 credit passes තියෙන ළමයෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකට eligibility එක තියෙනවා. එකක් මේක 50% theory 50% practical. මොකද ඇත්තටම job market එකට ගියාම පොතේ දැනුම තිබුණා කියලා job එකක් හොයාගන්න අමාරුයි. 10 student cohort එකකට අපි one mentor කෙනෙක් දෙනවා ඒගොල්ලන්ගේ career guidance කරන්න. Hello, welcome to GRI Education YouTube channel. අද මට හම්බෙන්න ඇවිල්ලා තියෙන චරිත කණ්ඩගේ ICA New Zealand, right? Yes. චරිත අපි මුලින්ම පටන් ගමු. මොකක්ද ඔයාගේ රෝල් එක ICA New Zealand එකේ? ඔව් ප්‍රසාද් ICA New Zealand ගැන මම පොඩ්ඩක් කියලාම මම ගැන කියන්නම්. Okay. International College of Auckland නැත්නම් ICA commonly known as ICA New Zealand. yeah. එතකොට අපි අවුරුදු 25කට වඩා වැඩි කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉන්න New Zealand tertiary education sector එක නියෝජනය කරන NSET-QA qualified authorized approved ආයතනයක්. We have been famous for engineering studies. Okay. මම චරිත කන්දගේ මම regional marketing manager ශ්‍රී ලංකා, ඉන්දියා, බංග්ලාදේශ්, නේපාල් subcontinent countries වල මම regional marketing head විදිහට වැඩ කරනවා. ඊට අමතරව අපේ structure එක අනුව අපේ ඒ අදාළ respective countries වල marketing leadsලා අපි පත් කරලා තියෙනවා. ඕකේ. එතකොට ඒගොල්ලෝ රිපෝට් කරනවාට අපිට ඒ රීජන් එකේ ඉන්න ප්‍රයිමරි ඒජන්ට්ස්ලා ඔයගොල්ලෝ වගේ ඒගොල්ලෝ අපිට අපිත් එක්ක ලයාස් වෙන්නේ අපේ රීජනල් මාකටිං හෙඩ්ස්ලා through. alright okay. ඔයගොල්ලන්ගේ වෙල් බීන් එක ඔයගොල්ලන්ට අවශ්‍ය සපෝට් එක මාකටිං කොලැබොරේෂන්ස් අපි ඔක්කොම කරන්නේ අපේ මේ channel එක හරහා. මට අහන්න තියෙන මුලින්ම මේ ඉන්ටර්වියු එක කතා කරන්න ඉස්සෙල්ලා අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ චරිත. මොකද මම ඇත්තම නිව්සීලන්ත දැන් ගොඩක් කාලයක් ඉන්න කෙනෙක්. ඒකට මේක මතයක් තියෙනවා. ඒක මගෙන් එනකොට වඩා ඔයාගෙන් ඇත්තම හොඳයි. මතයක් තියෙනවා අපි දැන් යුනිවර්සිටි එක ඉගෙන ගත්තොත් හෝ පොලිටෙක්නික් එක ඉගෙන ගත්තොත් ජොබ් එකක් ගන්න chance එක වැඩි. හැබැයි දැන් මේ ප්‍රයිවට් කොලෙජ් එක ඉගෙන ගත්තොත් එහෙම එතන තියෙන chance එක අඩුයි කියලා මතයක් තියෙනවා. මම දන්නවා ඒකට උත්තරේ මොකද්ද කියලා. චරිත ඔයා කියන්න ඔයාගේ මොකද්ද ප්‍රොස්පෙක්ටිව් ඔයා මොකද්ද හිතන්නේ ගැන? දැන් මෙහෙමයි මම ওই ප්‍රශ්නෙට එන්නම් මෙහෙම. දැන් නිව්සීලන්ත tertiary education sector එක L3 tier. ඒ කියන්නේ මේ sector එක කොටස් තුනකට බෙදෙනවා. Universities තියෙනවා. Polytechnics තියෙනවා. pre-TE sector එක නැත්නම් private colleges කියන sector එක තියෙනවා. මේ sector එක තුනෙන්ම තමයි New Zealand tertiary education නැත්නම් education New Zealand strategies ඔක්කොම align වෙලා තියෙන්නේ. ඒකට වෙනම ස්ට්‍රැටජික් ආර්ම් එකක් තියෙනවා এডুকেෂන් නිව්සීලන්ත කියලා. එතකොට නිව්සීලන්ත වල තියෙන යුනිවර්සිටිස් 8ම টপ වර්ල්ඩ් 3% වල තියෙන යුනිවර්සිටිස් ඔක්කොම ස්ටේට් යුනිවර්සිටිස්. ඔව්. එතකොට ඊට අමතරව දෙවෙනි ටාය එකේ ගවර්න්මන්ට් ඕන් පොලිටෙක්නික්ස් තියෙනවා අපේ 15ක් 16ක් වගේ ප්‍රමාණයක් දැන් නවසීලන්තේ තියෙනවා. ඒවත් ගවර්න්මන්ට් ඒක ඇත්තටම ස්ප්‍රෙඩ් ක්‍රොස් ද කන්ට්‍රි ඔයා දන්නවා මේ පොලිටෙක්නික් තියෙන මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා මේ රටේ අධ්‍යාපනය මේ වෙන විදියට. එතකොට ඕක් සිටිස් මේන්ලි වල සිටිස් වල අපේ තියෙන ප්‍රයිවට් කොලෙජස් ඒවා ඕන් බයි ප්‍රයිවට් ඕනර්ස්. හැබැයි thoroughly governed by NSET-QA New Zealand Qualification Authority. every Tom Dick and Harry ඇවිල්ලා මේ ටියුෂන් කඩ දාගන්න බෑ ඔයා ඒක දන්නවා. එතකොට මේ වෑන් එන qualifications මේ ප්‍රයිවට් copyrighted qualifications නෙවෙයි. මේවා ගොඩක් වෙලාවට national qualifications. එතකොට මේවා New Zealand Qualification Authority එකෙන් accredited qualifications. එතකොට ඒ වගේ එන පොයින්ට් සිස්ටම් එක රෙසිඩෙන්සි වලට හම්බෙන පොයින්ට්ස් ඒවැයි තියෙන වැලිඩිටි එක ගොඩක් වෙලාවට එකයි. හැබැයි ඒවැයි ලැබෙන එක්ස්පෝෂර් එක දැන් ඔයා දන්නවා යුනිවර්සිටි එකකින් ලැබෙන එක්ස්පෝෂර් එකට වඩා වෙනස් එක්ස්පෝෂර් එකක් පොලිටෙක්නික් එකකින් ලැබෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් එක්ස්පෝෂර් එකක් කොලෙජ් එකකින් ලැබෙනවා. ඉතින් ඒවැයි තියෙන ප්‍රයිස් සෙග්මන්ට් එකත් වෙනස්. ඔව්. ඉතින් අවුට්කම් එක විදියට ඔයාගේ ක්වෙස්චන් එකට මම උත්තර දෙනවා නම් අවුට්කම් එක විදියට මම හිතන්නේ නිව්සීලන්ත ජොබ් මාකට් එකේ කිසිම ආයතනයක් එහෙම ඩිස්ක්‍රිමිනේෂන් එකක් කරනවා කියලා same level NSET-QF New Zealand Qualification Framework එකෙන් approved වෙලා level 9 qualification එක තියෙන masters එකක් හෝ bachelors එකක් හෝ diploma එකක් හෝ ඒ level එකට අනුකූලව නම් ඒක award කරලා තියෙන්නේ. ඒක කවදාකවත් මේ මාකට් එක ඇතුලේ ඩිස්ක්‍රිමිනේට් වෙන්න විදියක් නැහැ.
මට ඒක කන්ෆර්ම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ඇත්තටම ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. ඔව්. අර මම ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි ජොබ්ස් වලට අපි හයර් කරනකොට උනත් කවදාවත් අහන්නේ නැහැ ඔයා කොහෙන්ද ක්වොලිෆිකේෂන් එක ගත්තේ කියලා. අනිවාර්යෙන්ම දැන් ඔයා දන්නවා මෙහි ජොබ් එකේ තියෙන ප්‍රොමිනන්ට්ම ෆැක්ට් එක තමයි නිව්සීලන්ත එක්ස්පීරියන්ස්. එක්ස්පීරියන්ස් එක ඇබ්සොලූට්ලි. ඔයාට කොහෙන්ද එක්ස්පීරියන්ස් එක තියෙන්නේ ප්‍රැක්ටිකල් පැත්ත වැඩි කොහෙද වාගේ ඔව්. ඔයාගේ එක්ස්පෝෂර් එක වැඩි කොහෙද නිව්සීලන්ත මේ එන්වයරන්මන්ට් එකට ජොබ් ඔපචුනිටි එක ජොබ් ඔපචුනිටි එක තියෙනවා. මම දන්නවා මේ වගේ IC කොලෙජ් එකේ ඔයගොල්ලෝ මේන් ફોකස් එක තියෙන්නේ ඉංජිනේරින් සම්බන්ධව. අපිට පොඩ්ඩක් ඒ ගැන පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන්ද? පොඩි බේසික් අයිඩියා එකක් මොකද්ද? ඇයි මේක පොපියුලර් කියන්නේ ඉංජිනේරින් වලට? හොඳ ප්‍රශ්නයක් ප්‍රසාද්. දැන් මේ අපේ ෆැකල්ටි එක ඉංජිනේරින් ෆැකල්ටි එක විතරක් අවුරුදු 15කට පරණයි මේ අපේ ආයතනයේ. එතකොට we have been teaching engineering more than 15 years. Faculty is qualified. ඒ කියන්නේ ඔක්කොම ඉන්නේ හොඳ qualified doctorate තියෙන lecturers ලා. එතකොට අපේ program එක මේ engineering program deliver කරන්න අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ මේක කරන හින්දා we have a specialization. ඉතින් දැන් ඔයාලට මම සරල උදාහරණයක් අරන් කියනනම් අපේ තියෙන popular product එකක් නිව්සීලන්ත ඩිප්ලෝමා ඉන් ඉංජිනේරින් වගේ එකක්. ඒක තමයි ඇත්තටම ඔයගොල්ලන්ගේ most popular course එක. ගොඩාක් popular මොකද මේ ස්කූල් ලීවර්ස් ලාට. ඔව් ඔව්. ඒතර ලංකාවෙන් එන ළමයින්ට තියෙන ලොකුම chance එකක් තමයි O level plus 4 credits NSET කියව level 2 වලට වඩා තියෙන ළමයි يعني qualification එකක් achieve කරලා අපේ program එකට එන්න පුළුවන්. English requirement එක වෙන්නේ සාමාන්‍ය PT නම් 50 the individual no less than 42 වගේ කියන්නේ ඒවා මේ ළමයිටම يعني මේ ස්කූල් ලීවර්ස් ලටම ඩිසයින් කරපු programs. උතන මේකට ආවම තියෙන මේ හම්බෙන qualifications not only New Zealand certified qualification. දැන් මේ product එක design කරලා තින්නේ the vocational engineering education New Zealand WEENS කියලා engineering New Zealand wing එක තමයි strategically design කරපු program එක. මේක national diploma එක. මේක අපි ගාව විතරක් නෙවෙයි සීලොම ගොඩක් polytechnic වල තියෙනවා බොහොම අතලොස්සක PT වල විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ program එක dual qualification මේක හදලා තියෙන්නේ the Dublin accordance වලට. කියන්නේ මේක international recognized. ඔව්. ඉතින් මේ හොඳ product එකක් තමයි දෙන්නේ මේ school leavers කෙනෙකුට. උතන යාගේ study progression එක යනවා Bachelor of Engineering Technology දක්වා. හැබැයි යාට අපේ ප්‍රෝග්‍රෑම් එක අවුරුදු දෙකක් කරලා ඒකෙන් අවුරුදු දෙක post study work visa එකකුත් අරගෙන ඊට පස්සේ මේක tier 1 green list එකට outcome එක lead වෙන ප්‍රෝග්‍රෑම් එකක් හින්දා යාට එයාගේ residency settle වීමට අවශ්‍ය කටයුතුත් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. අපි මේක පොඩ්ඩක් one by one පොඩ්ඩක් කතා කරමු. දැන් මේ NEZ DZ right? No, New Zealand diploma in engineering NEZ DE. NEZ DE right? පොඩ්ඩක් කියන්න බලන්න මොකද මට කලින් එක්ස්ප්ලেইন කරා NEZ DE කියලා කිව්වහම මේක මේ ඉෂුව කරන්නේ IC එකෙන් නෙමෙයි. ඔයගොල්ලෝ ප්‍රොවයිඩර් කෙනෙක් නේ. ඒක ගැන පොඩ්ඩක් අපිට කියන්න. නෙමෙයි. දැන් NEZ DE කියන ප්‍රෝග්‍රෑම් එකේ කරිකියුලම් එක ඩිසයින් ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර WEENS කියන ඉන්ජිනියරින් ආම් එකේ. ඔව්. උතන මේක නැෂනල් ඩිප්ලෝමා එකක්. උතන මේක ප්‍රයිවට් කොලේජයක් විදිහට අපි තමයි කරන්නේ. ඊට අමතරව තව බොහොම අතලොස්සක PT ප්‍රයිවට් කොලේජ් වල විතරයි මේක තියෙන්නේ. මොකද ඕක්ලන්ඩ් වල ඔයා දන්නවා ඉන්ජිනියරින් ස්ටඩීස් හැම ගොඩක් ප්‍රයිවට් කොලේජ් වල කරන්නේ නැහැ. ඔව්. දැන් ඕක්ලන්ඩ් සිටි එකේ තියෙන සිටි කැම්පස් එකක් තියෙන කොලේජයක් විදිහට අපි මේක සෑහෙන කාලයක් තිස්සේ මේ ඉන්ජිනියරින් කරනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මම ඔයාලට කිව්වේ මේක ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. උතන මේ ප්‍රෝග්‍රෑම් එක අවුට්කම් එක අර විදිහට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හොඳ අවුට්කම් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඊළඟ හොඳම දේ තමයි මේකේ ප්‍රෝග්‍රෑම් එක අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එක තමයි අපේ ප්‍රයිස් එක. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකම ගිහලා ඔයාලට පොලිටෙක්නික් එකකින් කරන්න පුළුවන්. හැබැයි ඩබල් ද ප්‍රයිස්. ඔව්. අපි එතෙන්ට එමු චරිත මට අහන්න ඕන දේ තමයි අපි one by one යමු මොකද බලන් ඉන්නට පොඩ්ඩක් මට තේරෙනවා. දැන් මට අහන්න ඕන පළවෙනි දේ තමයි දැන් NZ diploma in engineering is it DE right? New Zealand diploma in engineering. So the මේක New Zealand වල තියෙන diploma ඒක selected colleges වලට විතරයි මේක offer කරන්න පුළුවන් right? ICA එක qualify වෙන්නේ ඒක offer කරන්න. ඔව් දැන් ඕනම provider කෙනෙක් මේවට qualify වෙනවා නම් especially engineering program එකක් ඒගොල්ලන්ගේ තියෙන laboratories labs අනිවාර්යයෙන්ම certified වෙන්න ඕනේ. Engineering Association New Zealand as well as the NZQA New Zealand Qualification Authority. Okay. උතන accredited labs and a facilities සහ ඒ වගේ expertise එකක් තියෙන faculty එකක් ඒ තියෙන college එකක් තමයි අපි. All right. ඉතින් ඊට අමතරව since we have been doing this for a longer period අපේ alumni එක දැන් මුළු ඕක්ලන්ඩ් නවසීලන්තෙම ඉන්නවා. උතන අපේ තියෙන industry relations
ප්‍රමාණය ඇත්තටම අලුතෙන් පටන් ගත්තේ මේ ප්‍රොවයිඩර්ස්ලට වඩා වැඩි. එතකොට අනිත් එක අපි සිටි කැම්පස් එකක්. අපිට අපි ගාවට ඇවිල්ලා ඉගෙන ගන්න තියෙන පහසුකම හරි ඔයා දන්නවා දැන් මේක අපි ඉන්නේ සෙන්ට්‍රල් හබ් එකේ. සෙන්ට්‍රල් හබ් එක ඕක්ලන්ඩ් සිටි එකේ ඉන්නේ. ඕක්ලන්ඩ් ප්‍රධානම ක්වීන් ස්ට්‍රීට් එකේ අපි ඉන්නේ. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් ඊට අමතරව අපි මේකටම ස්පෙෂලායිස් වෙලා තියෙනවා. අපේ තියෙන දැන් මොන එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එක කරත් වැඩක් නෑ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඉතින් අපේ එකට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ළමයිව ඒවට ගයිඩ් කරන්න. ඒවා දන්නවා මේ ෆැසිලිටිස් දැන් අපි ළමයිට දෙනවා ඉන්ටර්න්ෂිප්ස් නෙවෙයි අතරම ප්‍රෝග්‍රෑම් එකට ඉන්ටර්න්ෂිප් එකක් නැති වුණාට කොලේජ් එකෙන් අපි වෙනම ළමයිව යොමු කරනවා ඉන්ඩස්ට්‍රි ප්ලේස්මන්ට් වලට. එතකොට ඒ ළමයිට මේ නිව්සීලන්ත එක්ස්පීරියන්ස් එක ළඟා කරගන්න පුළුවන් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ. මේ ප්‍රෝග්‍රෑම් ඩිසයින් වෙලා තියෙන අපි කරන ප්‍රෝග්‍රෑම් ඩිසයින් වෙලා තියෙන්නේ ප්‍රසාද් ඇත්තටම 50% ප්‍රැක්ටිකල් 50% තියරි විදියට. කියන්නේ ඒකයි මේ ප්‍රෝග්‍රෑම් වල තියෙන දැන් ඔයාලට හිතන්න පුළුවන් දැන් මම ඇත්තටම ඔයාගේ ඔයා අහන්න ඕන ප්‍රශ්න මම දැන් කියාගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් මම මේක කියන්නම් මොකද ලංකාව මම ගොඩක් වෙලාට මම ලංකාවට නිතර යන හින්දා ප්‍රොමෝට් කරන්න මම දන්න එකක් තමයි මේ නිව්සීලන්ත ඩිප්ලෝමා එකක තියෙන වැලියු එක තාම ශ්‍රී ලංකන් ටාගට් ඔඩියන්ස් එක හරියට ඇබ්සෝබ් කරගෙන නැහැ කියන එක. ඒකට ඇත්තටම ඕගොල්ලන්ගෙන් හොඳ මෙහෙවරක් වෙනව නම් මම ඇත්තටම සතුටුයි. දැන් චරිත දැන් ඔයා කිව්වා ඇයි IC එක ක්වොලිෆයිඩ් වෙන්නේ මේ කෝස් එක කරන්න කියලා. දැන් බලන් ඉන්න අයට ඒක මම හිතන්නේ හොඳට ක්ලියර් වෙන්න ඇති අපි ගොඩාක් ගැන එක්ස්ප්ලেইন කරා. මොකද මේක අවුරුදු 15ක් තිස්සේ ඔයගොල්ලෝ මේක කරගෙන යනවා. ඔයගලන්ට ඒ කියන්නේ හරි ෆැසිලිටිස් තියෙනවා මේක කරන්න. ඒතකොට අර මම අද කොලෙජ් එකක් ඕපන් කරා කියලා මට මෙහෙම දෙයක් කරන්න බෑ. එතකොට ඒක තමයි ඇත්තටම මෙතන තියෙන වටිනාකම. ඊළඟට දැන් අපි පොඩ්ඩක් කතා කරමුද? දැන් ඔයා මට කලින් එක ටච් කරා. මට පොඩ්ඩක් ඉන් ඩීටේල් යන්න ඕනේ. ස්කූල් ලීවර්ස් වල තමයි මේක මේ ඩිසයින් කරලා තියෙන්නේ කියලා. දැන් ඇත්තට මේක අපි බලන් ඉන්න ඔඩියන්ස් එක ශ්‍රී ලංකාවේ ඔඩියන්ස් එක. එතකොට දැන් අපි හිතමු ලංකාවේ දෙමාපිය මේක බලනවා. එයාට හිතනවා මගේ දරුවා මට එවන්න ඕනේ නිව්සීලන්ත වලට ඉගෙන ගන්න මේ වගේ කෝස් එකක් ඉංජිනේරින් සම්බන්ධ. ඒතර ඔයා කිව්වා O levels කරලා ඕන්නම් එන්න පුළුවන් කියලා. දැන් මම ඇත්තටම හිතන් හිටියේ A levels කරලා එන්න පුළුවන් කියලා. හැබැයි ඔයා කියනවා O levels කරලා එන්න පුළුවන්. අපිට පොඩ්ඩක් එතන එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද entry requirement එක? O levels plus 4 credit passes තියෙන ළමයෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකට eligibility එක තියෙනවා. ඔයා 4 credit passes කියන්නේ O level subjects හතරක් including mathematics courses තියෙනවා. හැබැයි mathematics නැති වුණත් එයාට 4 passes තියෙනවා නම් additional mathematical support එකක් අපි supply කරලා case by case දැන්ට අපි එක free of charge කරනවා. Okay. දැන්ට තියෙන offer එක හැදුවා. but in days to come ඒවා වෙනස් වෙන්න පුළුවන්. for the time being මේ දැන්ට තියෙන එකට අපි mathematical additional mathematics supports මේ program එකට ඇත්තටම genuinely ඉන්ට්‍රස්ට් එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙකුට අපි දෙන්න අපේ වෙනම ෆැසිලිටිස් තියෙනවා ඒ මැතමැටික්ස් ලැබ්ස් වල. එතකොට මේක ඇත්තටම ප්ලේස් කරලා තියෙන්නේ මේක මේ ඩිසයින් කරලා තියෙන්නේ ස්පෙෂලි ස්කූල් ලීවර්ස්ලට. කියනවා O levels කරලා O level පාස් වෙලා හෝ අර 4 credits තියෙනවා නම් or මේක entry requirement එකක් තියෙනවා. ඉංජිනේර කෙනෙක් වෙන්න සිහිනයක් දකින්න ළමයෙකුට මේක ඉතාම හොඳ opportunity එකක්. ඒ වගේම A levels කරලා තියෙනවා නම් මේක obviously මේක මොකද O levels වල තිබ්බාම තියෙන drawback එක තමයි මොකද ළමයා under age නම් එයාට guardianship එක arrange කරන්න ඕනේ. ඒක උගලන් කරන්න දෙයක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් නමුත් ඒක additional burden එකක්. ඔව්. එතකොට අර A levels කරනකොට අවුරුදු 18ට පැනලා නිසා එතකොට එයාට හොඳ chance එකක් තියෙනවා මේ course එකේ එන්න. තනියෙන් ඇවිල්ලා කොහොම කරන්නේ. right. අපිට දැන් මම හිතන්නේ එතන entry requirement එක හොඳ idea එකක් තියෙනවා. දැන් entry requirement එක මුලින්ම education එක බලනවා ඊළඟට english බලනවා. ඔව්. එතකොට english වලට මොකද්ද තියෙන entry requirement? english requirement එක ඇත්තටම මේකේ IELTS නම් overall 6 points individual 5.5. individual 5.5 overall 6 points. එතකොට PT නම් overall 50 individual 42. okay. දැන් ඇත්තටම ලංකාවේ තියෙන අධ්‍යාපන level එක යනුව ඒක ඉතාමත්ම feasible average එකක් කියලා මට. ඇත්ත. ඒක සම්පූර්ණ ඇත්ත. අපි පොඩක් deep යමු මෙතන. දැන් අපි entry level ගැන කතා කරා. ඊට පස්සේ ඔයා මට මේක කිව්වා මේක 50% theory 50% practical. මොකද ඇත්තටම job market එකට ගියාම පොතේ දැනුම තිබුණා කියලා job එකක් හොයාගන්න අමාරුයි. ඊළඟට තව දෙයක් කිව්වා මේකට ඔයගොල්ලෝ job placement නෙමෙයි ඇත්තටම ඔයගොල්ලෝ මෙතනට internship වගේ කියන්නේ voluntary ඒක voluntary industry placement මාස දෙකමාරකට පොඩ්ඩක් ඒක මට explain කරන්න පුළුවන්ද 50-50 ඒකයි අර voluntary placement එකට? හොඳ ප්‍රශ්නයක්. මොකද අපි PT එකක් විදියට මොකද private college එකක් විදියට අපි දන්නවා අපේ qualified වෙන ළමයි job market එකේ high percentage එකට employment rate එකක් තිබුණොත් තමයි අපේ college වල මේ product වලට real value එකක් එන්නේ. absolutely. ඔව්. ඒ හින්දා අපි මැනේජ්මන්ට් එක වෙනම ඩිපාර්ට්මන්ට් එකක් ක්‍රියේට් කරලා තියෙනවා ඉන්ඩස්ට්‍රි පාත්වේ සෙක්ටර් කියලා. ඒතර ඒ ඩිපාර්ට්මන්ට් එකේ ජොබ් එක තමයි අපේ ළමයිට අවශ්‍ය ඉන්ඩස්ට්‍රි
එක්ස්පර්ටීස් එක ලබා ගන්න ඒගොල්ලෝ එක මිංගල් කරනවා. ඒතර අපි ළමයින්ව මෙන්ටරින් සිස්ටම් එකකට දානවා. every 10 student cohort එකකට අපි one mentor කෙනෙක් දෙනවා ඒගොල්ලන්ගේ career guidance කරන්න. ඒක එකක්. ඊට පස්සේ ඒ ළමයිව අපි ඒගොල්ලන්ගේ CVs හදලා ඒ ටිකට ඒ මූලික basic job orientation එකක් දෙන අතරේ ඒගොල්ලන්ට අපි දෙනවා ඉන්ඩස්ට්‍රි එකේ for example electronic engineering එන ළමයෙක් නම් electronic firms වල නිව්සීලන්ත වල තියෙන ඒගොල්ලන්ට අවශ්‍ය රිලේටඩ් එක්ස්පීරියන්ස් එක ගන්න අපි ඒගොල්ලන්ව දානවා job placement එකකට. හැබැයි ඒක voluntary base 2.5 months 10 weeks. ඒක compulsory නැහැ. නෑ ඒක ළමයාට අපි දෙන extra benefit එකක් ළමයාගේට ඒක කැමති නම් කරන්න පුළුවන් අකමැති නම් කරන්න අවශ්‍ය නැහැ. මොකද it's not in the curriculum. highly recommend කරනවා ඒ වගේ දෙයක් කරන එක. මොකද දැන් මේක tier 1 green list එක වගේ තියෙන හොඳ program එකක් හින්දා ඒ ළමයාගේ ඉස්සරහට මේ රටට අවශ්‍ය දැන් ඔයාලඟ ඉන්න LIL license immigration advisors ලබා ඒ වගේ advices දෙන මම මේ career advice එකක් දෙනව නෙවෙයි. මේ කියන opportunity එක ගැන තියෙන publicly available information එකක් මම ඔයාලට කියන්නේ. දැන් මේක tier outcome එක tier 1 green list එකට එනවනේ. එතකොට ළමයෙකුට මේ අපි post study work visa එක හම් වෙනකොට මේ field එකේ as a electronic service technician උතර එයාට ඉක්මනටම ගිහලා job එකක් ගන්න පුළුවන් නම් market එකේ අර තියෙන නිව්සීලන්ත exposure එකත් experience එකත් එක්ක එයාට straight to residency apply කරන්න chance එක තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් තව ටිකට කතා කරමු. දැන් හොඳ point එකක් වා touch කරා. ඒ කියන්නේ හැබැයි ප්‍රසාද් මට ළමයින්ට immigration advice දෙන්න බෑ. අපි දෙන්නටම බෑ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. මම මේ කියන්නේ publicly available. මොකද මේ දැන් මේකේ outcome එක green list category කියන්නේ tier 1 එකට align වෙනවා කියන එක ඇත්තටම මේ program එක design කරද්දී ඒකින්ද තමයි ඇත්තටම 2 years post study work visa හම්බෙන්නේ මේ program එක. yes මම පොඩ්ඩක් ඒකත් කියන්න ඕනේ. මොකද අපි දෙන්නම license immigration advisors ලා නෙමෙයි. අපි මේ කියන්නේ publicly available details අපි මේ කියන්නේ license immigration advisor කෙනකින් advice එකක් ගන්න ඕන අපි recommend කරනවා. එහෙනම් license immigration ඒ personal advice එකක් ළමයෙකුට ගන්නව නම් අපි thoroughly advice කරන්නේ ඒ අදාළ ගොඩක් දැන් ඕගොල්ලෝ වගේ agents ලාට අනිවාර්යෙන්ම associate වෙච්ච primary LI ලා ඉන්නවා. ඒ LI ලත් එක්ක one on one discussion එකක් අරගෙන එයාගේ immigration advice එක license immigration advisor කෙනෙක් තුලින්ම පමණක් ගත යුතුයි. අපිට කියන්න පුළුවන් දැන් ළමයෙකුට මේ program එකේ outcome එක සහ ඒකේ scope එක ඒකේ ගැමුට් එක අපි කිව්වේ නැත්නම් ඒ ළමයාට ඒ program එකට ගැන අවබෝධයක් නැහැ. ඒක හින්දා තමයි අපි publicly available information එකක් විදිහට මේ කරුණු කාරණා ටික කියන්නේ. ලංකාවෙන් එන ස්ටුඩන්ට් කෙනෙක් මොකද ඔයා ඉගෙන ගන්න එන්නේ මැජොරිටි ගොඩාක් අය එනවා ඉගෙනගෙන මෙහෙ බලන්නේ තමන් ජොබ් එකක් හොයාගන්නනේ. ඇත්තටම බොහොම අඩුයි එහෙම කොලෙජ් එකක් ඒ බෑකප් එක දෙන එක ජොබ් එකක් හොයාගන්න. ඒ කියන්නේ වගේ ප්ලේස්මන්ට් එකක් දීලා. ඒක ඇත්තටම හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ බලන් ඉන්න කෙනෙක් ඕලගේ දෙමාපියෙක් ඉන්නවා නම් ඔයාගේ දරුවන්ව මෙහෙට එවන්න ඉගෙන ගන්න මේක මම හිතනවා හොඳ ඔපචුනිටි එකක්. දැන් මම තව දෙයක් කියන්නම්. දැන් සමහර ළමයි දැන් ලංකාවේ ළමයි ඇත්තටම এডুকেෂන් කවුන්සිල් එකක් ගන්න නැතුව තමන්ගේ පර්සනල් ප්‍රිෆරන්ස් වලට තමයි এডুকেෂන් ඩ්‍රීම්ස් හදාගන්නේ. ඇත්තටම ඒ ළමයාගේ ඒ බෙනිෆිට් බන්ඩල් එක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒ දාන මුදලයි ටයිම් එකයි ඉන් වේන් අපරාධ වෙනවා. ඒකින්ද මම ඒක ඔයගොල්ලෝ ඒජන්ට්ස්ලා විදියට දන්නවා කොලිව දැන් ඔයගොල්ලෝ ප්‍රසිද්ධ ඒජන්ට්ස්ලා ලංකාවේ ඉන්න. ඉතින් ඒ ළමයට ඒ කැරියර් ඇඩ්වයිස් එක හරියට දුන්නොත් ඒ ළමයාගේ ලයිෆ් එක ඉතාමත්ම කෙටි කාලෙකින් සාර්ථක කරගන්න. ඇත්ත ඒක සම්පූර්ණ ඇත්ත චරිත. මොකද මේක මේ ළමෙක් ඉගෙන ගන්න එන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි ඒජන්ට් කෙනෙක් කියන අපිට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට කාගා ලයිෆ් එක සෙල්ලම් කරන්න බෑනේ. අපි එයාගේ කැරියර් පාත්වේ එක එයාගේ රෙසිඩෙන්සි පාත්වේ එකට අපි එයාව ගයිඩ් කරන්නේ නේද? එතකොට අපි හරි ඒ වගේ අපි ප්ලේස් කරන්නත් ඕනේ හරි තැනට. හොඳ ප්‍රෝග්‍රෑම්ස් හොඳ තැන්ස් හරි තැන් වලට ප්ලේස් කරන්නත් ඕනේ. ඒ වගේම හරි ඇඩ්වයිස් එක දෙන්නත් ඕනේ. දැන් අපි කතා කරාද ගොඩාක් දේවල් මේ කෝස් එක සම්බන්ධව. මට දැන් ඔයා කලිනුත් කිව්වා ප්‍රයිස් එක. දැන් මොකද අපි ප්‍රයිස් එක ගැන කියමු. දැන් ඔයා කිව්වා මේකේ ප්‍රයිස් එක දැන් සමහර පොලිටෙක්නික් එක තියෙනවා ප්‍රයිස් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක 18000 නේ. පොඩ්ඩක් අපිට ඒක කියන්න පුළුවන්ද? මේකේ 18000 කියලා කියන්නේත් ප්‍රසාද් ඇත්තටම මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක 25900. වෙබ්සයිට් එකට ගිහලා බැලුවොත් ඒකේ තියෙන ලොකු වෙනස් ගාණක්. එතකොට නමුත් දැන් ලංකාවේ ඉන්න ප්‍රයිමරි ඒජන්ට්ස්ලාට ඔයගොල්ලෝට අපි දීලා තියෙනවා ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක්. ඒ ඩිස්කවුන්ට් එක ඒ රටට අදාළව තමයි හම්බ වෙන්නේ. එතකොට ලංකාව එන කැටගරි එකට අපි දීලා තියෙනවා $18000. ඒක ඉතාලම හොඳම ප්‍රයිස් එක. දන්නවා මේ මාකට් වල ගණන්. ඉතින් අවුරුදු දෙකයි පළවෙනි අවුරුදු 18
වියදම් කළා يعني පාවිච්චි කරලා ඉන්න පුළුවන්. ඉතින් ඒක හොඳ සෙකන්ඩ් ඉයර් එකේ ප්‍රයිස් එක සෙකන්ඩ් එකත් ඒ සේම් ප්‍රයිස්. 18000. 36000 2 years 2 years. ඉතින් අර ලංකාවේ ළමයෙකුට ඒක ෆස්ට් ඉයර් ගෙවලා ඇවිල්ලා ඉතින් මෙහි තියෙනවානේ 25 hours work rights and benefits. ඒතකොට ඒවත් එක්ක ඇවිල්ලා තමන්ගේ ලයිෆ් එක බැලන්ස් කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න පුළුවන්. ඒතකොට දෙමාපියන්ට සපෝට් කරන්න නෙක්ස්ට් ඉයර් එකට එයාට මෙහිදී ඔන් ෂෝ විදියට එයාට සෙකන්ඩ් ඉයර් එක ගෙවලා ඉවර කරන්න පුළුවන්. එයාට වැඩ ගන්න පුළුවන්. මම දැන් ඊළඟ ප්‍රශ්නට යන්නම්. දැන් අපි මේකත් වැදගත්. මම මේ ප්‍රශ්නට යන්න ඉස්සෙල්ලා මම කියන්න ඕනේ අපි ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලා නෙමෙයි. අපි ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් එකක් නෙමෙයි දෙන්නේ, මේ පබ්ලික්ලි අවේලබල් දේවල් තමයි මේ කතා කරන්නේ. දැන් මේ කෝස් එක අවුරුදු දෙකකට ඉවර කළාට පස්සේ ළමයාට හම්බ වෙනවා අවුරුදු දෙකකට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක්. yes. එතකොට ඒ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේ එයාට පුළුවන් නේද එයාට ජොබ් එකක් හම්බ වුණොත්, ඒ කියන්නේ මේක දැන් ග්‍රීන් ලිස්ට් එකේ තියෙන නිසා මේක ටියර් 1 එකේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් මෙහෙමයි දැන් මේක ඇත්තටම හම්බෙන මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඒගොල්ලන්ට හම්බෙන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක රිලේටඩ් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක. ඒතකොට ඒගොල්ලෝ මාකට් එකට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික සර්විස් ටෙක්නීෂියන්ස්ලා විදියට මාකට් එකට ඇතුල් වෙන්න ඕනේ. ඒකත් තව හොඳ පොයින්ට් එකක් ප්‍රසාද්. දැන් නිව්සීලන්ත වගේ රටකට ඇවිල්ලා ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එක එකපාර ගැහුවාම එන අවාසිය තමයි එයාගේ ක්වොලිෆිකේෂන් එක ජොබ් මාකට් එකට හයි වෙනවා. ඔතන අවුට්කම් එක වැටෙන්නේ ගොඩක් වෙලාවට බේසික් ලෙවල් එකට වඩා මැද ලෙවල් එකකට. කියන්නේ ඒගොල්ලෝ එන්න ඕන එතකොට ඉන්ජිනියර් ලෙවල් එකට. ඒ එකපාරට නිව්සීලන්ත ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක නැතුව ඉන්ජිනියර් කෙනෙක් වුණාම ඒ මනුස්සයාට ජොබ් එක හොයාගන්න හරි අමාරුයි. හැබැයි අපේ ක්වොලිෆිකේෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. අපේ ක්වොලිෆිකේෂන් එක කෙලින්ම ලීඩ් වෙන්නම ඉලෙක්ට්‍රොනික ටෙක්නීෂියන් කෙනෙක් විදියට. ඒක චාර්ටර්ඩ් ක්වොලිෆිකේෂන් එකක් දක්වා ක්වොලිෆයිඩ් කර වෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එක තුරු. ඔතන එහෙම වුණාම ඒගොල්ලන්ට මේ ජොබ් මාකට් එකේ ජොබ් ඔපචුනිටි එක හොයාගන්න ලේසි එකක්. ඉතින් අර ඔයා අහපු ප්‍රශ්නෙට ටියර් 1 ග්‍රීන් ලිස්ට් එකේ තියෙන ඉඳ මට ටියර් 1 ග්‍රීන් ලිස්ට් එකක් කියලා කියන්නේ ස්ට්‍රේට් ටු රෙසිඩෙන්සි. ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් ටියර් 1 රෙසිඩෙන්සි ග්‍රීන් ලිස්ට් එකේ තියෙන රෙසිඩෙන්සි එකේ තියෙන ඔපචුනිටි එක මොකක්ද කියලා ඕගොල්ලෝ පබ්ලික්ලි අවේලබල් ඉන්ෆර්මේෂන් තියෙනවා Google එකට ගිහිල්ලා බලන්න. ඒක ඉතාමත්ම පවර්ෆුල් ඔපචුනිටි එකක්. ඉතින් මට ස්පෙસિෆික්ලි කියන්න බෑ ඕගලන්ට මේක ඉවරුනහම දැන්ට තියෙන කරන්ට් ඉමිග්‍රේෂන් පොලිසි එක අනුව මේ ප්‍රෝග්‍රෑම් එකේ අවුට්කම් එක ලීඩ් වෙනවා ටියර් 1 ග්‍රීන් ලිස්ට් එකට. ඉතින් ඒ ඔපචුනිටි එක through ඇවිල්ලා ඒගොල්ලන්ගේ මේ සෙටල් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රටට වැඩදායි මිනිස්සෙක් බවට පත් වෙන්න අමාරු වෙන එකක් නෑ. අපි හිතමු දැන් අපි O levels කරපු ළමයෙක් හෝ A levels කරපු ළමයෙක් ලංකාවේ. එයා දැන් එනවා මේ රටට. එයාගේ ගෝල් එක තියෙන්නේ මට ඩිග්‍රියක් ගන්න. හැබැයි මෙයා මේක යූස් කරන අපි හිතමුකෝ O level කරපු ළමයෙක් කියලා. මොකද O levels කරපු කෙනෙකුට සමහරලාට යුනිවර්සිටි එකට එන්ට්‍රි වෙන්න බැරි වෙන්න පුළුවන් O level qualification එකෙන්. ඔව්. ඒතකොට එයා මේක යූස් කරනවා යන්න ඩිග්‍රී එක. එතකොට අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මෙතන එන්ට්‍රි රික්වයර්මන්ට් එක? මේක මම ඔයාලට කියනවා මේක level 6 qualification එකක් නේ. level 6 240 credits. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් second year of the degree වලට වගේ equivalent වෙනවා. මොකද level දැන් for example ඔයා දන්නවා අපේ O levels මේ L1 level 1 qualification එක. ඔතන level 3 කියන්නේ අපේ A levels. level 4 certificate 4. එතකොට level 5 කියලා කියන්නේ almost first year degree equivalent. level 6 කියලා කියන්නේ second year degree equivalent. level 7 එකක් කියන්නේ bachelors. level 8 postgrad, level 9 masters, level 10 PhD. එහෙම තමයි මේ system එක දලව සරලව මම කිව්වා. එතකොට මේ qualification එක ඉවර වුණාට පස්සේ මේකේ outcome එක කෙලින්ම lead වෙනවා Bachelor of Engineering Technology වලට. එතකොට ඒක යුනිවර්සිටි වල කන්ඩක්ට් කරන ප්‍රෝග්‍රෑම් එක පොලිටෙක්නික් වලත් තියෙනවා. එතකොට මේ අපේ ඉවර කරන ළමයින්ට මොකද මේ ප්‍රෝග්‍රෑම් දෙකේම ඕනර්ස්ලා වීන්ස්ලා. හරි. එතකොට මේක ඉවර කරලා මේ ඉවර කරන ප්‍රෝග්‍රෑම් එකේ අවුට්කම් එක අරන් ගිහිල්ලා මේ ඩිග්‍රී ප්‍රොවයිඩ් කරන ආයතනයක් එක්ක කතා කරලා යුනිවර්සිටි එකක් එක්ක කතා කරලා මේගොල්ලන්ට ඉතුරු අවුරුදු දෙකමාරක් වගේ කාලයක් ඒක ක්‍රොස් ක්‍රෙඩිට් පීරියඩ් එක අනුව. මොකද නිව්සීලන්ත වල තියෙන එක يعني ඒක මම දකින්නේ ඒක ඇත්තට මේක පොඩි ඩ්‍රෝබැක් එකක් විදියට. මොකද නිව්සීලන්ත වල 100% ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර්ස් කරන්නේ නැහැ පොලිසි එකක් විදියට. يعني එක ප්‍රොවයිඩර් කෙනෙක් තව ප්‍රොවයිඩර් කරනවා. ඉතින් මිනිමම් ගන්න බලව 1.5 years වගේ මැක්සිමම් 1.5 years වගේ වෙයි. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකේ 2 year කරලා තව 1.5 years කරපු ගමන් ඩිග්‍රී ඉවරයි. ඉතින් හැබැයි ඒක හොඳ ස්මාර්ට් මූව් එකක් විදිහට ඊට කලින් රෙසිඩන්ස් එක ගන්න තිබුණත් ඔයා ඉගෙන ගන්න ඩොමෙස්ටික් රේට් ලෝකස් වල කෙනෙක් ඉගෙන ගන්න පුළුවන්. ඔව්. අපි ඇත්තටම මේක කතා කරා කියන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට දැන් නිව්සීලන්ත මේ කෝස් එක කරන්න එනකොට එයාට පාත්වේස් දෙකක් තියෙනවා. එකක් තමයි වාට ඉවර කරලා ඔන්න රෙසිඩෙන්සි ජොබ් එකක් වගේ රෙසිඩෙන්සි පාත්වේ එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වාට හයර් ස්ටඩීස් කරන්න පුළුවන්. කෙලිම හයර් ස්ටඩීස් කන්ටිනියු කරන්න පුළුවන්. කරන්න පුළුවන්.
ඉතින් අර මේකේ 2 year post study එකක් හම්බෙන හින්දා ගොඩක් අය job opportunity ඒක try කරනවා කරලා බලන්න පුළුවන්. ඉතින් නිව්සීලන්ත වල ඔයා දන්නවා ඉතින් අර දැන් ඕගලන්ගේ අර නිව්සීලන්ත ඔය ස්ටඩි ප්ලෑන් එක හරියටම කරන්න ඕනේ. මොකද post study එක දෙපාරක් කරන්න බෑ. ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම ඕගලන්ගේ LIS ලා ඒක ළමයිට ඇඩ්වයිස් කරා ඒගොල්ලන්ගේ වීසා එක දානකොට. වීසා එක දානකොට ඒක තමයි මම හැම වෙලාවෙම කියන්නේ නිව්සීලන්ත එනකොට අපේ approved agent කෙනෙක් හරහාම එන්න කියලා. මොකද ඕගොල්ලෝ දන්නවා මේ මුළු සිස්ටම් එකේ මොකද ඕගොල්ලෝ මේක කරන්නේ ප්‍රොෆෙෂනල් විදියට. ඔව් ඇත්ත. ඒක ඇත්ත. ඕගොල්ලන්ට LIS ලා ඉන්නවා. ඒතකොට ඒ ඇඩ්වයිස් දෙන්නේ ඒක through. ඉතින් ඒතකොට ළමයාට ඒ හරිය අයිඩියා එක අරගෙන ඉන්න පුළුවන්. හරි දැන් මම හිතන්නේ ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති ICA කොලෙජ් එක ගැන මොකද්ද මේ කොලෙජ් එක? එතකොට මොකද්ද මේ කෝස් එක සම්බන්ධ මොකද්ද වගේ කරියර් පාත් එක අපිට මේක හැමදේම කතා කරන්න බෑ මේ කෙටි කාලයක් ඇතුළත. අපි ඒකට ගොඩාක් දේවල් කතා කරා. චරිත thank you very much. මේ අද අපි හොඳ It's a pleasure is always ours. ඕගොල්ලන් අපි හැම වෙලාවෙම අපේ ඒජන්ට්ස් වලට අපි හැමෝටම විවෘතව කියන්නේ අපේ ඕනම ඒජන්ට් කෙනෙකුට හරි ගයිඩ්ලයින් එකක් ළමයෙකුට දෙන්න පුළුවන් විදියට අවශ්‍ය සියලුම සපෝට් අපේ පැත්තෙන් කරන්න ඕන දේවල් අපි එනි ටයිම් කරන්න කැමතියි. thank you චරිත. මම මේ අපි දාන්නම් මේ අපේ ස්ක්‍රීන් එකේ ඔයාට තව විස්තර දැනගන්න ඕන නම් ඔයා අදම කෝල් එකක් දෙන්න GR Education එකට. GR Education එකේ ෆෝන් නම්බර් එක ස්ක්‍රීන් එකේ දාන්නම්. ඒ වගේම WhatsApp ඔයා නිව්සීලන්ත වල නෙමෙයි නිව්සීලන්ත එළියේ ඉන්නවනට WhatsApp එකෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් අපේ GR Education වෙබ්සයිට් එක ගිහලා අපිට එන්ක්වයරි එකක් කරන්න www.greducation.com ඔයාට ඒකත් බලන්න පුළුවන්. මම ඔක්කොම ඉන්ෆර්මේෂන් මේ වීඩියෝ එකේ දාන්නම්. එහෙනම් චරිත thank you very much. Thanks for time. නවසීලන්තේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවේ හොඳම තැන GRI Education. අමතන්න 077 480 33 51. විවිසෙන්න www.grieducation.com.